වැඩි ශ්‍රී ලංකාදීපය දහම් සඟුන් සැවනේ දරුවෝ හැදුණු දේශය මොකද්ද ශ්‍රී ලංකාවට වුණු විනාශය තුට්ටු දෙකට මිනි මරණව නැහැ කිසිවිය බුදුන් තුන් වරක් වැඩි ශ්‍රී ලංකාදීපය දහම් සඟුන් සැවනේ දරුවෝ හැදුණු දේශය මොකද්ද ශ්‍රී ලංකාවට වුණු විනාශය තුට්ටු දෙකට මිනි මරණව නැහැ කිසිවිය පාසල් යන්නට පෙරවැඳ රැගෙන අවසර සිරිත් පරිදි පාසල වෙත නැගුවා පියවර ඒ වන විට රුතුරු මරුවා සිටියේ ඉවකර මේ මොකවත් දන්නේ නැහැනේ සමන් කුමාර පන්තියේ පළවෙනියා වුණේ සමන් කුමාර මොනිටර් කම දරුවෙත් පොඩි සමන් කුමාර මුළු පාසල බබළුවා සිසු සමන් කුමාර අද පාසල් නාබේ ඇයිද සමන් කුමාර ලිපියක් ලැබුණා ගෙදරට පොලිසි නොයන්න ලක්ෂ එකමාරක් පාසලේ තබන්න නැත්නම් වෙන්නේ දරුවට මරුව දකින්න කොහොම පපුව වාවන්නද අම්මට ඔන්න ලියුම් ලියාගෙන දරුවට කරලා කරදර සිරි වරදන මොදලාලිට යව්වා බල කර ඒ මොහොතෙන් දරුවා මරලා තිබුණු තොරතුර දැනගත්තේ පස්සේ විමසුමෙන් දොස්තර අපරාධයේ නීතිය මේ සවනට වැටිලා පවුලේ හිතවතෙක්ව පොලිසියෙන් සැක කළා ඔහු අල්ලාගෙන කරද්දි කරුණු විමසලා අපරාධයේ සුල මුල ඔහු විසින් හෙළි කළා පාන්තියේ කඳු යායට පොලිසිය ඇදුණා කන කැලේක ගල් දෙබලක සමන් හමු වුණා අතවත සසලව යන මේ පුවත සැලවුණා උගුරු දණ්ඩ විකා ඔහුව මරාලා තිබුණා පුතේ යන්න ගියා නංව සයිකලේ අරන් ගියා සමන්ට පා බොරුවට ලීලේ පපුවක් නැති මිනිසුන් පා මුදලට ආලේ නොදරුවෙකුගේ ජීවිතේ ඇයි මෙහෙම නැති කලේ ඉරට අඬන කිරි දරුවන් නොදොට උදවිය පවක පිනක කිසි වෙනසක් නොමැති මේ අය තිරිසන් ලෙස අයියෝ මේ ලොවට බිහිවිය උන්මයි වෙන්නේ මේ ශ්‍රී ලකට සාපය බුදුන් තුන් වරක් වැඩි ශ්‍රී ලංකාදීපය දහම් සඟුන් සැවනේ දරුවෝ හැදුණු දේශය මොකද්ද ශ්‍රී ලංකාවට වුණු විනාශය තුට්ටු දෙකට මිනි මරණව නැහැ කිසිවිය